මට පුළුවන් ගොඩාක් දුරට යන්න පුළුවන්. ගොඩාක් දුරට. අනාගතයට යන්නත් පුළුවන් අතීතයට යන්නත්. ඕකේ. අපි කරන්නේ. ඒක සම්පූර්ණ මොලකාරය ටික තමයි මේක. අපි කියනවා පිළිගනිද පුතේ මේ අපි කියන කතාව? අපි කියනවා පිළිගනිද පුතේ මේ අපි කියන කතාව? නේ එහෙම ඇවිච්ච ඒවා මම මේ බෝතල් වලට දාලා අල්ලලා තියෙනවා. ඒ කියන්නේ යක්ෂයෝ? එතන උඩ තියෙනවා. උඩ තියෙන බෝතල් වල තියෙන ඒවද? මේක ඒව එහෙම තියෙනවා. No. Let's get it, beach. ආපහු කියන්න බබායි. Let's get it, beach. What a change. Let's get it, beach. අපිට කොහෙද මාළු අපි ගොල්ලෝ යන්නේ නැහනේ මොදු අඩමගේ කැල්ලේ මනලු කරකිලා වැටි නැග්ගොතේ කිබෝරු Psych! That's the wrong number! A few moments later. කෙසේ වෙතත් මුඛාවරණයක් නොමැතිව විල්දරුවකින් බාන්න නැගෙන ගිය අලුත්ම දර්ගා නගරයේ පදිංචි මෙම පුද්ගලයා අද පසුරේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පැත්තේ කොවිඩ් කියලා ලෙඩක් එහෙම තියෙනවද? නෑ. ඒ පැත්තේ නෑ. ඒ නිසා මාසෙ ගලවන් ඉන්නේ. කොහෙද? අල්ල අයි. අංකල් ඊඩිය පිටින් දාන්න බෑ කිරි. ඊඩිය. දාන්න. බරු කරන්න එපා අංකල් බරු කරන්න එපා. Pencil pen. Balm. Perfume. Wait a minute. Who are you? Strawberry diana. Pencil pen. Music. මේ සැප ලෝකේ කාටද ඕනේ? 2019 අර ගොටසයට කියපු සින්දුව මතකද? නෑනේ. අර වැඩ කරන අපේ විරුවා. ඒ අම්මගේ රෙග්ග තමයි කියන්නේ. දැන් මම නාට්‍ය සංදර්ශන දේශපාලන නාට්‍ය එහෙම නැත්නම් මාධ්‍ය සංදර්ශන දාලා නෙමෙයි ජනාධිපති වුණේ. වැඩ කරලා 2000 years later. What you know about rolling down in the deep when your brain goes numb you can go down and for free. අපි බලමු අපේ නගින පලාපල ටික. නගින පලාපල ටික. නගින ලග්න පලාපල ටික. අපි බලමු අද මේෂ ලග්න හිමියන්ගේ දවස කොහොමද කියලා. මේෂ ලග්න හිමියන්ගේ දවස අද චුට්ටක් හොඳයි. හැබැයි පොඩ්ඩි කෝප ගතියක් පෙන්වුම් කරනවා. ඒ හින්දා අද දවස පොඩ්ඩක් පරිස්සමෙන් කටයුතු කරා නම් තමයි හොඳ. තනිකඩින්ට පොඩ්ඩක් මද කිපෙන දවසක්. වටේ තියෙන ඒවට ගහන්න ඉඩ තියෙනවා. වව්. පොඩ්ඩක් ප්‍රවේශම් වෙන්න. කලබලෙන් වැඩ කරන්න නම් යන්න එපා. ඒ වුණොත් කරදර ඇති වෙන්න පුළුවන් දවසක්. ඕකේ. ගහන්න තව නැගිටිනවා. Oh my god. මට ඒක හරිම ජොලි. මට විනෝදයි. පුළුවන් තරම් ගහන්න. හෙලෝ සනීරත්න මහතා. ඔව් මම චන්දන සූරිය බණ්ඩාර කතා කරන්නේ සිරස ලක්ෂපති වැඩසටහනෙන්. දන්නවද අපි කතා කරන්නේ ඇයි කියලා? මේ තාත්තනම් මේ ලැට් එකේ ඉන්නේ. මේ පොඩ්ඩෙන් ගන්න පුළුවන්ද? ඒ දොර හදලා දුන්නේ මං. පාවේ සුලගේ පැතිරේ වී සවමතා සවනේර උදේවි ගීත නාද නම නවතිවි ඈතට යාවි සුවපත් නොවන ඍතුවක් හතරේ. කීයක් තියනවද? දෙකක්. හොඳට මෝරලා. ඕවනේ. හරි. අනේ දරුවෝ මේ මට පේන්නේ නෑ මේ කන්නඩ දෙක දාලා කියන සිංහලේ ඕගොල්ලොන්ට තේරෙන්නේ නෑ. දැන් මේක අත්තේ නෑනේ. කෝ මේ අත්තේ නෑනේ. අංකල් දලු ගැට වැටෙනවා ගහ හොල්ලන්න එපා. අංකල් ඔයාගේ අත යටින් යටටම ගන්නකො මං කියන්න. හරි. යටටම අරගෙන උඩට ගන්න උඩට අක්කේ කියනකො. උඩට ගන්නකෝ. එතකොට හම්බෙනවා. හරිද? හරි තව උඩට ගන්න ඕනේ තව. තව ගන්න ඕනේ තව. තව යන්න ඕනේ. හරි. wow
මොන මගුලක්ද යකෝ හරි කඩන්න කඩන්න අනේ කඩන්නකෝ ඔක්කො තොපි විකාර කරන්න හදන්න එපා ඇයි අක්කා මොකද්ද අනේ එක කැඩුවේ නෑනේ අක්කා බලන්න කැඩුවේ නෑ අපේ තාත්තට අත්‍යවශ්‍ය සේවා සඳහා එළියට යන්න තියෙන්නේ සඳුදාට. මොකද එයාගේ ID නම්බර් එක 5 බිලියන 374 මිලියන 977 916යි. අම්මට යන්න තියෙන්නේ බදාදාට. මොකද එයාගේ ID නම්බර් එක 5 බිලියන 817 මිලියන 911 මගේ දවසේ නම් සිකුරාදා. මොකද මගේ ID නම්බර් එක 930 මිලියන 410 16යි. Nana. Nana. Shout. Na. That. Na. Punk. La la. Take. Na. Spicy. La. Bacon. La. Nana shouts it loves Punk when he take that spicy bacon. Na 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 la la. 2,000 years later. එනේ උඹලට කියන්න උඹලට වැඩිය අපි මාර විදියට අසරණ වෙනවා ඒ වගේ අවස්ථාවකදී මම මේ අත්දැකීම කියන්නම් දවසක් බස් එකේදී ඉස්කෝලේ යන කාලේ කියන්නේ පොඩි කාලෙත් නෙවෙයි ඒ ලෙවල් කරන කාලේ බස් එකේදී දවසක් මිනිහෙක් මගේ පුක මිරිකුවා නම් මම බස් එකේ අමාරුවෙන් මෙහෙම ඉටගෙන යන ගමන් මට දැනෙනවා පොඩි ආතල් ස්පර්ශයක් මේ මොකක්ද යකෝ මේ කවුදකින් මගේ පුක මිරිකනවා නේද දැන් මං කල්පනා කරනවා මම මොකද කරන්නේ මම දැන් මේකට දක්වන ප්‍රතිචාරය මොකද්ද මං ගන්න ඇක්ෂන් එක මොකද්ද ඒ කියන්නේ ළඟ ඉන්න අක්කා කෙනෙකුට කියන්නේ අක්කේ පුක මිරිකනවනේ මැස්සෙක් වුණාම දැනගන්න ඕනේ මැස්සගේ උනත් තියෙන්නේ ඇටිටියුඩ් කියලා දෙයක්. තෝ ඇවිල්ලා ගල් මුසලයා වගේ මගේ නහයේ මගේ කටේ මගේ හොම්බේ වහන්න ගියාම මගේ තියෙන ඇටිටියුඩ් කුරුනේ. ඒ හින්දා මැස්සෙක් වුණත් තෝ දැනගන්න ඕනේ වහන්න ඕනේ තන ප්ලේස් එකක් හදාගනි. පාකින් හදාගනි පරයා. ඇගේ හැමතැන වහන්න දෝ පාකින් ප්ලේස් එකක් හදපන්. හදලා එතන උඹගේ ඔය බොඩි කුට්ටුව පාක් කරපන් හරි. ඉරිසෙක් එන්න එපා මැස්සා. දැන් මම කෙලින්ම කියන්නම් ඔබ බ්‍රා එකක් අඳින්න නෑ මම බ්‍රාලසස් ඉන්නේ මම බස් එකේ මම නැද පෙන්වන්නේ ඔව් මම බ්‍රාලසස් ඉන්නේ මේ කුරුලෑ වලට ගන්න ක්‍රීම් එකක් කුරුලෑ දෙකක්ද කොහෙද තියෙන්නේ ගෑවාම අඩුවේ මේකේ කොටි කීයක් තියෙනවා මේක යාළුවා කෝටි 5ක් තියෙනවා. අනිවාර්යයෙන්ම කෝටි 5 දිනමක් ඇදෙන්න ඕනේ යාළුවට. මං කියන්නේ. කෝකෙත් තියෙන්නේ කොටි 5. මේ අද කෝටි පිටි තියෙන්නේ. මේකට ඇදෙයිද? අනිවාර්යයෙන්ම ඇදෙන්න ඕනේ. එහෙනම් උඹ ගනින්කෝ. ඔයාගේ මියුසික් එක හැමතිස්සෙම කියන වචනයක් තියෙනවා. මොකද්ද? ඉස්කටෙබි. ආයෙත් කියන බබා එක. ඉස්කටෙබි. එස්කලේට් පිච් කියලා කියන්නේ ලංකාවේ සෑහෙන්න ෆේමස් වෙච්ච ෆ්‍රේස් එකක්. මේ එස්කලේට් කියන වචනේ ගොඩක් කට්ටිය තේරුම දන්නේ නැහැ. මේ එස්කලේට් කියන වචනේ තේරුම තමයි let's get it. මේක ඉන්ට්‍රොඩියුස් කරේ USA වල ඉන්න රැපර් කෙනෙක්. එයාගේ නම තමයි Lil Pump. එයාගේ සෝන් එකේ නම එස්කලේට්. පිරිමියා හදන්නේ යාළු කෙනා මං ඉස්සෙල්ලා කිව්වා පහතට දාන්න. මොකද එයා බයයි. යාට ඉන්සිකියුරිටි තියෙනවා. අඬන්නේ කවුද අයියා? අපි ශක්තිමත් වැඩිපුර. Well, shit. Fuck me in the eye. අපි අඬන්නේ නෑ. ඉන්නවාගේ ડિප්‍රෙෂන් හැදෙන්නේ නැහැ. පිරිමියා කඳුළු හංගගෙන ඉඳලා ડિප්‍රෙෂන් හැදෙනවා ඒගොල්ලන්ට. අපි ඒක එක්ස්ප්‍රස් කරලා ඉවර කරනවා. අපි ස්ට්‍රෝං. අපි අය කියන්නේ පිරිමි කෙනෙක්ට පුළුවන් ද බබෙක්ව ඩෙලිවර් කරන්න. එච්චර හයියක් තියනවාද? අපි එච්චර හයියයි. ඒ වහපු මදුරුවා ඉතින් ඒ මදුරුවෙක් තමයි වහලා දෙන්නේ. ඒ කියන්නේ බලන්න මේ මදුරුවා වුණත් හිතේ මට අයින්
මයි කැල්ලාන නේ ආදරේ ආදරේ පේන්න ආවේ මේක වටේ යනෝනේ ඒකි එහෙම නෑ බං මේක එහෙම තමයි බං ඒ කියන්නේ වටේ ආන්ගේ බයි තියාගන්න මේක නම් පිස්සුවක් මේ ආන්ගේ බයි තියාගන්න බාලිකා කිව්වම ආන්ගේ බයි තියාගන්න දෙන්න අපිට කන්න KFC ඕන KFC ඕන KFC බර්ගකින් ඕන බේකකින් ඕන එකකින් අරන් දෙන්න වරයන්ට කන්න උඹට අරන් දෙන්න ඒකා ගණන් ආතර රසාවක් කරපන් යකෝ රස්සාවක් කරලා දවස් රුපියල් කීයද හොයන්න පුළුවන් යකෝ රුපියල් 7000ක් දවසට වෙනවා 7000ක් වරතෝ උතර 3000ක් දෙන්න මගේ තියලා උතර 5000ක් දෙන්න මගේ තේ වර ඉඟා ගන්න